ලියම් හරි ආසයි ඉස්කෝලේ මිදුලේ දුව පැනලා සෙල්ලම් කරන්න. ඒත් අද දවස නම් යාට ටිකක් විතර නරක දවසක් වුණා. එයා සෙල්ලම් කරන ගමන් අහම්බෙන් මියාගේ තාත්තගේ හරිම ලස්සන මල් පෝච්චියක් පෙරලිලා ගියා. මල් පෝච්චිය කැඩුනා. ඒ විලාවේ ලියම්ට හොඳටම බය හිතුණා. දැන් මට මොනවා වෙයිද කියලා හිතලා එයා හොරෙන්ම මියාටත් කියලා යන්න ගියා. කවුරුත් දැක්කේ නෑනේ කියලා හිතලා එයා වරදින් බේරෙන්න හැදුවා. ඒත් එදා දවස පුරාම ලියම්ට හරි අමාරු වුණා. එයා කරපු වැරද්ද ගැන හිතට වද දුන්නා. ඒ වරදකාරී හැඟීම එයාගේ සෙවණැල්ල වගේම පස්සෙන් ආවා. ඒක හරියට කොහේ ගියත් එයාත් එක්ක එන අඳුරු වලාකුලක් වගේ. දැන් නැති මේක හංගන්න බෑ කියලා අන්තිමට ලියම් හිතුවා. එයා බය නැතුව දිග හුස්මක් අරගෙන මියාගේ තාත්තා ළඟට ගිහින් කරපු වරද අවංකවම පිළිගත්තා. දැන් ලියම් හිතුවේ මියාගේ තාත්තා හොඳටම තරහ වෙයි කියලා. පුදුමයකට වගේ මියාගේ තාත්තා පොඩ්ඩක්වත් තරහ වුණේ නැහැ. අනේ ලියම් ඔයා ඇත්ත කිව්ව එක ගග මට හරි සතුටුයි කියලා යා කිව්වා. ඒ වචන ඇහුනම ලියම්ගේ පිටේ තිබ්බ විශාල බරක් අයින් වුණා වගේ දැනුණා. ඉන්පස්සේ දෙන්නාම එකතු වෙලා මල් පැලය හදන්න පටන් ගත්තා. ටික වෙලාවකින් ඒක කලින් වගේම ලස්සනට හදාගන්න පුරුවන් වුණා. එදා ඉඳන් ලියම් හොඳටම තේරුම් ගත්තා. ප්‍රශ්නයක් ආවම මුලින්ම ඇත්ත කිව්වොත් ඒක විසඳ ගන්න එක හරිම ලේසි කියලා.